ඔයා දැනගෙන හිටියද තෙමු එකෙන් අයිටම් එකක් ගත්තට පස්සේ හදිස්සියේවත් එකේ ප්‍රයිස් එක අඩු වුණොත් ඒ අඩු වෙච්ච ගාණ ඔයගොල්ලන්ට ආපහු සල්ලි ගන්න පුළුවන් කියලා තෙමු එකේ. මේකට කියනවා තෙමු ප්‍රයිස් ඇඩ්ජස්ට්මන්ට් කියලා. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ ගැන. ඉතින් ඒ ගැන දැනගන්න රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. අයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ channel එකට ආවා. ඉතින් අද අපි කතා කරන්නේ තෙමු ප්‍රයිස් ඇඩ්ජස්ට්මන්ට් ෆීචර් එක ගැන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති තෙමු එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපිට ගොඩාක් අඩුවට ඕනම අයිටම් එකක් ගන්න තියෙන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තමයි තෙමු කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් අය මම දැකලා තියෙනවා තෙමු යූස් කරනවා ලංකාවෙත් යූස් කරනවා. ඉතින් මේක යූස් කරාට පස්සේ අපි හිතමු අපි අයිටම්ස් ටිකක් ගත්තා. හරි. සමහර වෙලාවට අපි කරන්නේ මොකද්ද? අපි ගිහිල්ලා ට්‍රැකින් එක බලනවා කොහෙද දැන් තියෙන්නේ. හැබැයි එතන ඔයගොල්ලෝ දන්නේ නැතුවට සමහර වෙලාවට ප්‍රයිස් ඩ්‍රොප් වෙලා ඔයගොල්ලන්ට ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගන්න chance එක තියෙනවා. ඔයගොල්ලෝගේ ඩිලිවරි එක වෙනකන්. දැන් හිතන්නකෝ ඔයා ගිය සතියේ මොකක් හරි දෙයක් ඕඩර් කරා. හරි. ඒක හිතමු රුපියල් 5000ක් වුණා. හැබැයි මේ සතිය වෙනකොට මොකක් හරි හේතුවක් උඩයි ඩ්‍රොප් වෙලා දෙනවා 4000ට. ඉතින් ඒ රුපියල් 1000ක වෙනස ඔයාට ආයෙ ගන්න පුළුවන්. ඔයාට බාණ්ඩේ ලැබිලා නැත්තම් තාම. ඒක කරන්නේ කොහමද? කස්ටමර් කෙයා කතා කරන්න ඕනද? මේල් එකක් එවන්න ඕනද? මුකුත් කරන්න නැහැ. එකම එක බටන් එකයි ප්‍රෙස් කරන්න තියෙන්නේ. Oh yes. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. බලන්නකෝ මේක. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ නොවැම්බර් මාසේ ඕඩර් කරපු ඕඩර් එකක්. මේක ඕඩර් ඩීටේල්ස් වලට ගියාම තාම මේක මට ඩිලිවර් වුණේ නැහැ. ඒ ඩිලිවර් වෙන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පේනවා ඇති එතනට ගියාම තියෙනවා ට්‍රැකින් ඔප්ෂන් එක ගොඩක් කට්ටිය බලන්න ඒක. හරි. ඊළඟට තියෙනවා buy this again option එක ඔප්ෂන් තියෙනවා return refund ඕවා. ඔයගොල්ලන්ට පේනවද නැහැ මෙතන තියෙනවා price adjustment කියලා ඔප්ෂන් එකක්. හරි. ඉතින් මෙන්න මේක ක්ලික් කරාට පස්සේ මේ price adjustment option එක පෙන්නන්නේ ඇත්තටම මේ අපි ගත්ත item එකක් හෝ කීපයක් price drop වෙලා තියෙනවා නම් තමයි ගොඩක් වෙලාවට. ඉතින් අපිට ඒක ක්ලික් කරාට පස්සේ අපිට පෙන්නනවා මොන items වලද ඒක වෙලා තියෙන්නේ කියලා මෙන්න මේ වගේ. ඔන්න මම දැන් ක්ලික් කරන්න යන්නේ price adjustment button එක. මේ ක්ලික් කරාට පස්සේ මට පෙන්නනවා මම ගත්ත items 3ක price drop වෙලා තියෙනවා. එකක යුරෝ 1, එකක යුරෝ 745, එකක යුරෝ 781. කියන්නේ යුරෝ 2.26ක් price එක drop වෙලා තියෙනවා. ඒ කියන්නේ මම දැන් මේක රික්වෙස්ට් කරොත් ඉතින් ඒගොල්ලෝ මට යුරෝ 2.26 මගේ account එකට ආයේ refund කරනවා. ඉතින් මම දැන් කරන්න යන්නේ request price adjustment කියන එක ක්ලික් කරනවා. මෙතන ඔප්ෂන් එකේ තියෙනවා receive in seconds කියලා. ඒ කියන්නේ ඒක ක්ලික් කරපැටි මගේ තෙමු එකේ credit balance එකට add වෙනවා ඒ ගාණ. ඒක ක්ලික් කරලා submit කරන්න තියෙන්නේ. හරි. ඔච්චරයි. සල්ලි ටික මගේ account එකට add වෙනවා. ඒ කියන්නේ තෙමු credit එකක් විදිහට තමයි add වුනේ. මගේ card එකට නෙවෙයි, මගේ bank account එකටවත් නෙවෙයි. මගේ තෙමු එකේ credit එකක් විදිහට add වුනේ. ඉතින් මට ඒක ඊළඟ සැරේ මම මොනවා හරි order කරනවා නම් ඒක use කරන්න පුළුවන්. ඉතින් මතක ඇතුව ඔයගොල්ලොත් මොනවා හරි order කරලා තියෙනවා නම් තෙමු එකෙන් අද ගිහින් බලන්න price adjustment තියනවාද කියලා. මේක මට එකපාරක් දෙපාරක් නෙවෙයි item එකක් order කරලා හැම පාරම වගේ වෙන දෙයක්. ඉතින් අඩුම ගානේ රුපියල් 500ක් හරි ලංකාවේ සල්ලි වලින් බැර ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙතන බැලුවොත් මට රුපියල් 900ක් විතර ලංකාවේ සල්ලි වලින් බේරිලා තියෙනවා. ඒක ගොඩාක් ලොකු දෙයක්. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම බලන්න ඔයගොල්ලන්ටත් ඒ ඔප්ෂන් එක තියෙනවද කියලා. සරින් සැර ගිහිල්ලා බලන්න. ප්‍රයිස් එක ගොඩක් ලාවට ඇඩ්ජස්ට්මන්ට් තියෙනවම තමයි. ඉතින් තෙමු එක ගොඩක් යූස් කරන කෙනෙකුට නම් මේ ෆීචර් එක ගොඩාක් වැදගත් වේවි. ඉතින් මේ වගේ තවත් hidden features මට හම්බුනහම මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් ඒ වගේ දේවල් දැනගන්න කැමති නම් like එකක් දාලා කමෙන්ට් එකක් දාලා මාව ස්පෙෂලි subscribe කරලා තියාගන්න. මොකද ගොඩක් ඉස්සරහට වීඩියෝස් ගන්න බලාපොරොත්තු වෙනවා.